ආයිබෝවන් අද මම උයන්නේ මියනදළු. මියනදළු කියන්නේ මස් මාළු වගේම ප්‍රෝටීන් බහුල කොළ වර්ගයක්. මේ මියනදළු මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට කඩා ගන්න ඕනේ. මෝරපු හරිය කඩා ගන්න හොඳ නැහැ. ඊළඟට මේකට ලුණු ටිකක් දාලා මේවැ පණුව එහෙම ඉන්නවා නම් අයින් වෙන්න මේකට වතුර පුරවලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ. මියනදළු උයන්න ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට සුදු ලුණු ගොරකා බී ලුණු අමු මිරිස් තමයි ඕනේ වෙන්නේ. මේ තියෙන්නේ මං ඒ වතුර දාලා ගත්ත මියනදළු. ඒවා මිරිකලා වතුර අයින් කරගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඒක රත් වුණාම ඒකට මේ එකතු කරේ අබ. ඊට පස්සේ සුදු ලුණු. ඊළඟට මේකට අමු මිරිස් එකතු කරනවා. බී ලුණුත් එකතු කරගන්නවා. දැන් මේ ටිකක් වෙලා බෙදෙන්න දෙන්න ඕනේ. මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ පුංචි අදහසක් ලියන්න. ඊට පස්සේ මේකේ රස වැඩි කරගන්න මම උඹර කඩ ටිකකුත් එකතු කරගත්තා. කෑලි මිරිසුත් අපේ රස අනුව දාගන්න ඕනේ. ඊළඟට මේ 3-5 කුඩු. දැන් මේක ආයෙත් ටිකක් වෙලා මේ විදිහට කලවම් කරලා බෙදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම මේකට අර සෝදගත්ත මියනදළු ටික එකතු කරනවා. මේකට ආයෙත් වතුර දාන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ මේ මියනදළු වල වතුර උනන නිසා. දැන් මේකට කහ ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. සමහර අය මේකට පොල් කිරිත් දානවා. එනට මම මේක තෙලට තමයි අද හදාන්නේ. මේ විදිහට මේක හොඳට කලවම් කරගත්තාම මේ බලන්න මේකේ වතුර හොඳට උනනවා. මට ඔයාලට කියන්න බැරි වුණා මම මේකට ගොරකා කෑලි දෙකකුත් එකතු කරා. මේකේ වතුර ටික අයින් වුණාට පස්සේ මෙන්න මේ විදිහට මේ වෙලාවේදී තමයි මම මේකට ලුණු එකතු කරන්නේ. කලින් ලුණු එකතු කරේ නැහැ මේකේ වතුර ගතිය වැඩි නිසා. විනාඩි 10ක් විතර ලිපේ තියාගෙන මේක හොඳට හින්ද ගන්න ඕනේ. ඔයාලත් මේ වගේ රසවත් මියනදළු මාළුවක් ඔයාලා බලන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.